ඔයා මේ කතාව දන්නේ නැත්නම් නුතෙල්ලා කන එක අදම නතර කරන්න. ඔයා කවදා හරි හිතුවද ඔයා ඇත්තටම නුතෙල්ලා කනවද නැත්නම් නුතෙල්ලා මගින් ඔයාගේ මොලේ පාලනය කරනවද කියලා. මේ බෝතලය ඇතුලේ තියෙන්නේ නිකම් පැණි රසක් නෙවෙයි. මේක ඔයාව වහලෙක් කරගන්න මීට අවුරුදු 80කට කලින් යුද්ධයක් අස්සේ හදපු අතිශය බලවත් මානසික උගුලක්. දෙවන ලෝක යුද්ධෙන් පස්සේ මුළු ඉතාලියම සාගින්නෙන් පීඩා විඳිද්දී චොක්ලට් කියන්නේ මිනිසුන්ට හීනයක් විතරයි. ඒ අසරණකම සහ හිඟකම ප්‍රයෝජනයට ගත්තු පියෙත්‍රෝ ෆෙරේරෝ චොක්ලට් වෙනුවට ලාභදායි හේසල්නට් දාලා ඔයාගේ දිව රවට්ටන්න පටන් ගත්තා. ඇත්තටම ඔයා මේ ආසාවෙන් කන්නේ නිකන් චොක්ලට් නෙමෙයි. ඔයා මේ කන්නේ එදා මිනිසුන්ගේ දුප්පත්කම මතින් ගොඩ නැගුණු අතිශය සාර්ථක මනෝවිද්‍යාත්මක රැවටීමක්. මම මේක තියෙන බහානක විද්‍යාත්මක රහස කියන්න කලින් ඔයාටත් මේ බෝතලයක් ඇරියම ඒක ඉවර වෙනකම්ම කන්න හිතන පාලනය කරගන්න බැරි අමුතු ගතියක් තියෙනවා නේද? එහෙමනම් ඒ අත්දැකීම දැන්ම කමෙන්ට් කරන්න. ඔයාගේ කැමැත්ත ඔයාගේ නුදුරගත්ත මේ වැනි රහස් තවත් දැනගන්න මාව ෆලෝ කරන්න. විද්‍යාත්මකව බැලුවොත් නුතෙල්ලා වල තියෙන අධික සීනි සහ මේද මිශ්‍රණය ඔයාගේ මොළයට දෙන්නේ ලොව දරුණුතම ඇබ්බැහි කරවන ද්‍රව්‍යකින් ලැබෙන උත්තේජනයට සමාන දෙයක්. මේක කද්දී ඔයාගේ මොලේ ඩොපමයින් මට්ටම පාලනකින් තොරව ඉහළ යනවා. පියෙට්‍රෝ ෆෙරේරෝ මේ වට්ටෝරුව හැදුවේ ඔයාට රසක් දෙන්න විතරක් නෙවෙයි. ඔයාගේ මොලේ මේ රසයට ජීවිතේ කාලයටම ඇබ්බැහි කරවන්නයි. අද ලෝකේ හැම තප්පර 2.5කට වරක්ම බෝතලයක් විකිනින්නේ ඔයාගේ ඒ නොපැනෙන ඇබ්බැහිය නිසායි. ඒත් කවුද ඇත්තටම මේ අභිරහස් පියෙට්‍රෝ ෆෙරේරෝ? ඔහු මේ බෝතලය ඇතුලේ හංගපු අනිත් ලෝක ප්‍රකට රහස මොකද්ද? ඒ භයානක හෙළිදරව්ව මම ඔයාට කියන්නම්. මොකද